හැලෝ යාලුවනේ කොහොමද සාදරයෙන් පිළිගන්න අපේ World Gossip YouTube channel එකට. ලෝකේ තියෙන ආරක්ෂිතම තැන් අතරින් එකක් තමයි ප්‍රංශයේ පැරිස් නගරයේ තියෙන හැමෝම දන්න ලූවර් කෞතුකාගාරය කියන්නේ. ඉතින් මේ කෞතුකාගාරයේ තමා මොනාලිසා චිත්‍රය තියෙන්නේ. ඒත් ඒ වගේ සුපිරි ආරක්ෂාවක් තියෙන තැනකටත් රිංගලා එතන තියෙන මිල කරන්න බැරි තරම් වටින වස්තු ටික විනාඩි 4ක් වගේ පොඩි කාලයක් ඇතුළත හොරකම් කරලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඇත්තට මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ අන්න ඒ දේ ගැනයි. ඉතින් යාළුවෝ ඔයාලා තාමත් World Gossip එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඒ වගේම ඊට හැපෙන් තිබෙන notification button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගම යාළුවෝ වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක බලන්න. මේ සිද්ධිය උනේ මේ ළඟදී. හරියටම කිව්වොත් ඉරිදා උදේ පාන්දර. කෞතුකාගාරයේ මිනිසුන්ට විවෘත කරන්න තියෙන වෙලාවටත් කලින් තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් මේ සොරකම මේ කෞතුකාගාරයේ වෙලා තියෙන්නේ ඇපලෝ ගැලරිය කියන තැනයි. ප්‍රංශයේ ඉස්සර රජවරුන්ගේ ඔටුනු ආභරණ වගේ සුපිරිම වස්තු තමයි මේ ස්ථානයේ තැන්පත් කරලා තිබිලා තියෙන්නේ. සැකකරුවන් කිහිප දෙනෙක් මුහුණු ආවරණය කරගෙන ඇවිල්ලා තියෙන්නේ. නිකන් නෙවෙයි. හරියට ෆිල්ම් එක වගේ ප්ලෑන් එකක් ගහගෙන. එයාලා මේ කෞතුකාගාරය ඇතුළට ගිහින් තින්නේ සයින් ගඟ පැත්තට තියෙන එළිය පැත්තෙන් ඇවිත් ලොරි එක සවි කරපු එසුම් යන්ත්‍රයක් පාවිච්චි කරලා ගොඩනැගිලි උඩට නැගලා තියෙනවා. ඊට පස්සේ තමයි ජනේලයක් කඩලා ඔවුන් ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඇතුළට ගියේ මේ සෙට් එක ප්‍රදර්ශනයට තියෙන වීදුරු කූඩු කඩලා සල්ලි වලට කවදාවත් ගණන් කරන්න බැරි ඉතිහාසයක් තියෙන මැණික් ආභරණ වගේ වටින වස්තුන් 8ක් 9ක් විතර ඔවුන් අරගෙන තියෙනවා. පොලිසිය කියන්නේ මේ මුළු වැඩේම එයාලට කරන්න ගිහින් තියෙන්නේ විනාඩි 4ක් වගේ පොඩි කාලයක්. හිතලා බලන්න ලෝකේ සුපිරිම ආරක්ෂක විධි තියෙන එලිපිට මේ වගේ වැඩක් කරලා මෝටර් සයිකල් වලින් තමයි මොහුන් පැනලා ගිහිල්ලා තියෙන්නේ. ඔවුන් කාටවත් තරජනය කරලත් නැහැ. හරියට ඔවුන් හොඳට පුහුණු වෙච්ච හොරු කල්ලියක් වගේ. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ තමයි ලූවර් කෞතුකාගාරයේ ආයෙත් තරු පෙන්නලා තියෙන්නේ. රටේ තියෙන ලොකුම කෞතුකාගාරයේ ලොකුම සොරකම සිද්ධ වුණාට පස්සේ එයාලට සිද්ධ වුණා මුළු කෞතුකාගාරයම වසා දාන්න. ප්‍රංශයේ සංස්කෘතික ඇමති පවා මේ සිද්ධිය වෙච්ච තැනට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට එතන පොලිසියෙන් පිරීලා CCTV ෆොටේජ් චෙක් කරනවා. ඒ වගේම මේ හොරකම කරන්න ඇතුලේ කාගේ හරි උදව්වකුත් ලැබිලා කියලා ඔවුන් සැක කරනවා. මේ සොරකම් කරපු වස්තු සියල්ලම අතිශයින් වටින නිසා ඒක විකුණන්න කලින් හරි කඩන්න කලින් හරි ඒවා ඉක්මනින්ම හොයාගන්න වෙනවා. ඇත්තටම මේ සිද්ධිය ප්‍රංශයේ පොලිසියට වගේම ලෝකේ සියල්ලටම අමතක නොවන මහා හොරකමක් වෙනවා. ඉතින් මේ පිළිබඳව තවත් තොරතුරක් ලැබුණු ගමන් ඔයාලට මම ඒක කියන්නම්. ඉතින් ඒ දේ දාපු ගමන් ඔයාලා දැනගන්න channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell button එකත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගමන් channel එක මම අද ගෙනාපු වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වගේම බොහොම අපූර්ව වීඩියෝ එකකින් නැවතත් හමු. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්.